යාළුවනේ හවස තේ බොන වෙලාවට හදමුද හොඳ රස කෑමක්. එන්න අද අපි හදන්න යන්නේ සිනමන් බාර්. බෝල් එකක් අරගෙන අපි ඒකට බටර් ග්‍රෑම් 230ක් දාගමු. දැන් එකතු කරගන්න යන්නේ සීනි ග්‍රෑම් 150ක්. දැන් අපි හොඳට බීට් කරගමු. දැන් අපි මැල්ල තේ මේසෙන්දී එකමාරක් දාගමු. මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ලුණු තේ මේසෙන්දී 4 එකක් දාගමු. මේ ටික හොඳට කලවම් කරගෙන පාන් පිටි ග්‍රෑම් 310 ටිකෙන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගමු. දැන් අපි පළවෙනි ලේයර් එක හදලා ඉවරයි. අපි දැන් අඟල්ලට කොට ට්‍රේ එකක් අරගෙන අපි හදාගත්ත මිශ්‍රණයෙන් භාගයක් අරගෙන මම මේ පෙන්නන විදියට තුනී කරගමු. ඉතුරු භාගය පොලිතින් එකක කවර් කරලා ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ ඊළඟ ලේයර් එක දාගන්නකම්. මේ විදියට හොඳින් තුනී කරගත්තට පස්සේ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 15ක් විතර බේක් කරගන්න ඕන. එතකන් අපි මැදට දාන කුරුඳු මිශ්‍රණය හදාගමු. බෝල් එකට අපි දැන් බටර් ග්‍රෑම් 57ක් දාගෙන දැන් අපි එකතු කරගන්නවා දුඹුරු සීනි ග්‍රෑම් 120ක්. මේ ටික දැන් අපි හොඳට කලවම් කරගමු. කුරුඳු කුඩු ග්‍රෑම් 3කුත් එකතු කරගෙන අපි මේක හොඳට කලවම් කරගමු. වැල්ල තේ මේස හැන්දකුත් දාගමු අපි මේ වෙලාවේදී. දැන් බේක් වෙලා ඉවරයි. දැන් අපි අර ටිකක් නිවෙන්න තියලා ඊට පස්සේ තමයි අර කුරුඳු මිශ්‍රණය දාගන්න ඕන. මම මේ පෙන්නන විදියට තුනී කරගන්න. අපි ෆ්‍රිජ් එකේ දාගත්ත ඉතුරු කොටස මේ වෙලාවේ එළියට අරගෙන මම මේ පෙන්නන විදියට ටික ටික කෑලි කඩලා මේ විදියට තියාගන්න ඕන. දැන් අපි සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ක් 30ක් විතර බේක් කරගමු. දැන් අපේ රසම රස සිනමන් බාර් එක හදලා ඉවරයි. මේක නිවෙන අතරතුරදී අපි මේකට උඩින් දාන අයිසින් එක හදාගමු. දැන් අපි ග්‍රෑම් 100ක් සීනි අරගෙන ඒක හොඳට කුඩු කරගෙන බෝල් එකකට එකතු කරගන්නවා.
කුරුඳු කුඩු ග්‍රෑම් එකකුත් එකතු කරගෙන මේක අපි හොඳට කලවම් කරගමු. මේ වෙලාවේදී වැල්ලා තියෙන මේස හැන්දකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගමු. අපිට ඕන පදම වෙනකන් අපි වතුර ටික ටික එකතු කරගෙන ඒ අයිසින් එක හදා ගන්න ඕන. දැන් අපේ අයිසින් එකේ පදම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ පදම එන්න ඕන. දැන් හොඳට නිවිලා තියෙන්නේ. මතක ඇතුව හොඳට නිවිලා තියෙද්දි තමයි දාගන්න ඕන මේ අයිසින් එක. අයිසින් මිශ්‍රණය මේ විදිහට උඩින් දාලා ඒ අයිසින් තට්ටු හොඳට ගල් වෙනකන්, ඒ කියන්නේ සීනි ටික වේලිලා හයි වෙනකන් විනාඩි කිහිපයක් තියන්න ඕන. විශේෂයෙන් කියන්න ඕන, හැබැයි ඔයාලා පැන් රස කන්න කැමති නැති කෙනෙක් නම් මේ අයිසින් එක උඩින් දාන්න නැතුව කන්නත් පුළුවන්. අයිසින් එක අනිවාර්යයක් නැහැ. අයිසින් එක නැතුවත් හරිම රසයි. අයිසින් එක හයි වුණාට පස්සේ කැමති ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. හවස තේ බොන වෙලාවට ඔයාලත් අනිවාර්යෙන් ගෙදරදීම හදලා බලන්නකෝ. අනිවාර්යෙන්ම ගෙදරදීම හදලා බලලා රස කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් රසවත් රෙසිපි එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.